ආයුබෝවන්. අද අපි බලමු හයිබ්‍රිඩ් වාහනයක AC කම්ප්‍රෙසර් එක වැඩ කරන්නේ කොහොමද කියලා. වාහනයක AC කම්ප්‍රෙසර් එක තමයි වාහනයේ ඇතුලේ උෂ්ණත්වය පාලනය කරන්න ශීතකාරකය රෙෆ්‍රිජරන්ට් සම්පීඩනය කරන්නේ. මේ කම්ප්‍රෙසර් එක ධාවනය කරන්නේ ඉලෙක්ට්‍රික් මෝටරයකින්. ඒ කියන්නේ සාම්ප්‍රදායික වාහනවල වගේ එන්ජින් එකේ බෙල්ට් එකකින් නෙවෙයි. හයිබ්‍රිඩ් වාහනවල මේ මෝටර එක හයිබ්‍රිඩ් බැටරියකින් බලය ගන්නවා. ඒත් ඒ බලය නිවරදිව පාලනය කරලා මෝටරයකට ලබා දෙන්න ඕනි. අපි සරලව කරුණු ගෙනහැර මිහි ක්‍රියාකාරීත්වය විමසා බලමු. මුලින්ම හයිබ්‍රිඩ් බැටරි එකෙන් බලය ලැබෙනවා. හයිබ්‍රිඩ් වාහනයක බැටරි එක බොහෝ විට ලිතියම් අයන් හෝ NIMH තුලින් ලබා දෙන්නේ DC ඩයිරෙක්ට් කරන්ටේ 200-400 වී පමණ ඉහළ වෝල්ටේජ් එකකින්. උදාහරණයක් විදිහට Toyota Prius එකේ බැටරි එකේ 200V DC වගේ වෙනවා. මේ DC ධාරාව තමයි AC කම්ප්‍රෙසර් එකේ ඉලෙක්ට්‍රික් මෝටර එකට බලය ලබා දෙන්න මුලින්ම ගන්නෙ. ඒත් මේ මෝටර එක බොහෝ විට BLDC හෝ PMSM ටයිප් එකක් ක්‍රියාත්මක වෙන්නේ AC alternating current එකකින්. ඉතින් DC කරන්ට් එක AC කරන්ට් එකක් බවට හරවන්න ඕනේ. ඉන්වර්ටර් එක DC එක AC එක බවට හරවනවා. ඉන්වර්ටර් එක තමයි මේ DC ධාරාව AC එක බවට හරවන්නේ. මේ ඉන්වර්ටර් එක බොහෝ විට AC කම්ප්‍රෙසර් එක ඇතුලේ තියෙන සර්කිට් බෝඩ් එකේ ඒකාබද්ධව ඉන්ටග්‍රේටඩ් තියෙනවා. ඉන්වර්ටර් එක PWM pulse width modulation කියන තාක්ෂණය භාවිතා කරනවා. මේකෙන් එන AC ධාරාවේ ෆ්‍රීකවන්සි සහ ඇම්ප්ලිටියුඩ් ඇඩ්ජස්ට් කරනවා. ඒක තමයි මෝටර එකේ RPM සහ ටෝක් කන්ට්‍රෝල් කරන්නේ. උදාහරණයක් විදිහට ඔබ AC එකේ ටෙම්පරේචර් එක 24 සෙල්සියස්ට සෙට් කළාම ඉන්වර්ටර් එක මෝටර එකට ගැලපෙන විදිහට AC ධාරාව හදලා දෙනවා. ECU එක මේක කන්ට්‍රෝල් කරනවා. ECU electronic control unit එක තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියේ මොළය විදිහට වැඩ කරන්නේ. හයිබ්‍රිඩ් වාහනවල බොහෝ විට වෙනම AC ECU එක හෝ climate control module එක තියෙනවා. උදාහරණයක් විදිහට Toyota Prius. ඒත් ඇතැම් වාහනවල Tesla වල් වගේ AC control එක main ECU එකට ඒකාබද්ධයි. ECU එක sensors වලින් එන data බලලා මෝටර එක ඕන විදිහට ධාරාව, current සහ වේගය frequency control කරනවා. මේ sensor වලින් එන data විදිහට cabin temperature, ambient temperature, එළියේ උෂ්ණත්වය, refrigerant pressure, ශීතකාරකයේ high pressure සහ low pressure levels, rotor position, මෝටර එකේ rotor එක කොහෙද තියෙන්නේ, hall effect sensors හෝ encoders, battery status, charge level, state of charge SOC, voltage, current, එහෙමත් නැත්නම් බැටරි එකේ temperature, vehicle mode, වාහනේ electric mode එකේද, engine on ද, speed එක කීයද වගේ තොරතුරු. ECU එක මේ data බලලා PWM signals හරහා ඉන්වර්ටර් එකට කියනවා මේ තරම් බලය මේ ස්පීඩ් එකද මොටර එක රන් කරන්න කියලා. උදාහරණයකින් බලමු අපි ඔබ Toyota Prius එකක් AC එක on කළාම මෙහෙම වෙනවා. අපි හිතමු cabin temperature sensor එක බලනවා ඇතුලේ උෂ්ණත්වය 28ක් පමණ සෙල්සියස් තියෙනවා කියලා. ඔබ සෙට් කරලා තියෙන්නේ 24යි සෙල්සියස්. ECU එක ඒ data එක බලලා අපි කම්ප්‍රෙසර් එක ටිකක් වේගවත් කරමු කියලා ඉන්වර්ටර් එකට PWM signals යවනවා. බැටරි එකෙන් DC voltage 200ක් පමණ එනවා. ඉන්වර්ටර් එක ඒක AC current එකක් බවට හරවලා BLDC මෝටර එක රන් කරනවා. මෝටර එක rotate වෙලා කම්ප්‍රෙසර් එක refrigerant එක compress කරලා cabin එක cool කරනවා. බැටරි එකේ charge level එක අඩු වුණොත් ECU එක AC එකේ power ටිකක් reduce කරලා බැටරි එක protect කරනවා. Hybrid AC compressor එකේ electric motor එකේ run වෙන්නේ බැටරි එකෙන් DC current 400ක් පමණ එනවා. ඉන්වර්ටර් එකේ DC current එකේ AC current එකක් බවට හරවනවා. ECU එකේ sensors වලින් එන data, temperature, pressure, battery status බලලා PWM signals හරහා ඉන්වර්ටර් එකට කියනවා මෝටර එකේ කොච්චර ස්පීඩ් එකකින් රන් කරන්න ඕනේද කියලා. මෝටර එක BLDC හෝ PMSM rotate වෙලා compressor එකේ drive කරලා AC එක cool කරනවා. එක එකම ඉන්වර්ටර් එකකින් traction motor එකටත් power යනවා.
එහෙමත් නැත්තම් වෙනම ඉන්වර්ටර් එකකින්ද යන්නේ කියන එක වාහනයේ ඩිසයින් එක අනුව තීරණය වෙනවා. මේක තමයි හයිබ්‍රිඩ් AC කම්ප්‍රෙසර් එකේ මෝටර් එක කන්ට්‍රෝල් වෙන විදිහ සරලවා.